2027 වසරේ ගෙසට් පත්‍රය සංශෝධනය කර ගන්නාට කුලීරත වාහන නවතා තැබීමේ දෛනික දාස ඇතුළත් ඇමුණුමේ සඳහා යෝජනාව ඉදිරිපත් කරන මේ යෝජනාවට පක්ෂව ඡන්ද 20ක් ලැබිලා තිබෙනවා. විපක්ෂව ඡන්ද 4ක් ලැබිලා තිබෙනවා. එක් මන්ත්‍රීතුමෙක් කොදුමියක් ඡන්දේ වැළකී තිබෙනවා. පද සඳහන් පරිදි අංකුර සතිපොළ භූමියේ කුලීරත වාහන නවතා දෙන්න අදාළ කාර්ය සම්බන්ධවයි. ඒ අනුව 2026 දින පැවති මහා සභාවේ කරු සභාවතුමා විසින් ඉදිරිපත් කරන ලද E1 දෙකේ යෝජනා පරිච්ඡේදනය කරමින් 2027 වසරේ ගෙසට් පත්‍රය සංශෝධනය කර ගන්නාට කුලීරත වාහන නවතා තැබීමේ දෛනික දාස ඇතුළත් ඇමුණුමේ සඳහා යෝජනාව ඉදිරිපත් කරන මේ යෝජනාවට පක්ෂව ඡන්ද 20ක් ලැබිලා තිබෙනවා. විපක්ෂව ඡන්ද 4ක් ලැබිලා තිබෙනවා. එක් මන්ත්‍රීතුමෙක් කොදුමියක් ඡන්දේ වැළකී තිබෙනවා. පද සඳහන් පරිදි අංකුර සතිපොළ භූමියේ කුලීරත වාහන නවතා දෙන්න අදාළ කාර්ය සම්බන්ධවයි. ඒ අනුව 2026 දින පැවති මහා සභාවේ කරු සභාවතුමා විසින් ඉදිරිපත් කරන ලද E1 දෙකේ යෝජනා පරිච්ඡේදනය කරමින් 2027 වසරේ ගෙසට් පත්‍රය සංශෝධනය කර ගන්නාට කුලීරත වාහන නවතා තැබීමේ දෛනික දාස ඇතුළත් ඇමුණුමේ සඳහා යෝජනාව ඉදිරිපත් කරන මේ යෝජනාවට පක්ෂව ඡන්ද 20ක් ලැබිලා තිබෙනවා. විපක්ෂව ඡන්ද 4ක් ලැබිලා තිබෙනවා. එක් මන්ත්‍රීතුමෙක් කොදුමියක් ඡන්දේ වැළකී තිබෙනවා.